හලෝ ළමයි කොහොමද? එන්න අපි ලස්සන මලක් ගොතමු. ඔන්න දැන් අපි ඒකේ මේ ඔන්න වගේ ස්ලිප් knot එකක් දාගෙන චේන් 5ක් දාගෙන අපි මලක් ගොතා ගන්න පටන් ගන්නවා. මල ගොතන්න පටන් අරගෙන ඒ චේන් 5 ආරම්භක තැනටම අපි ඩබල් ක්‍රොෂේ එකක් දා ගන්නවා. දාගෙන ඒක ඩබල් ක්‍රොෂේ එක වුණාට ඒකේ අපි පන්න ගන්න පොටවල් දෙකයි. පොටවල් දෙකක් පන්නගෙන දැන් කටුවේ පොටවල් දෙකක් තියෙනවා. ඒ තියෙන දෙක ඊට පස්සේ ආපහු එතෙන්ම ආපහු දානවා. දාලා නැවත වතාවක් ඔය වගේ ආපහුත් දාලා ආපහුත් අරගන්නවා. ආපහුත් පොටවල් දෙකයි මේ ඔය වගේ 6 වතාවක් අපි ගොතා ගන්නවා. මේකේ විශේෂත්වය තමයි දැන් ඔය අපි වෙනදා ගොතන DC වලට චේන් 3ක් වුණාට මේ 5 උසට එනකම් අපි DC එක ඇදලා ගත්තා නූල ටිකක් අපිට ලොකු කරගන්න ඕන නිසා අර මලේ මැද කොටස වගේ කොටස. එතකොට ඒ නිසා තමයි ටිකක් ලොකුවට ගන්නවා. ඒ උසම ඇදලාම ගන්න කටුව ටිකක් ලූස් ටිකක් උඩට ඇදලා ගන්න නැත්නම් වකුටු වෙන්න බලනවා. ඔය වගේ 6 වතාවක් ඔය වගේ පුරව ගන්නවා. නූල් ටික දෙක තමයි පන්න ගන්න හැම වෙලේම. පෙති 6ක් ගෙතිලි ඉවරනකොට කටුවේ නූල් පොටවල් 7ක් තියෙන්න ඕන. පෙති 6ක් නේ සෝරි මේ ඩබල් ක්‍රොෂේ 6ක් ගෙතිලි ඉවරනකොට කටුවේ නූල් පොටවල් 7ක් තියෙන්න ඕන. ඒ වගේ තමයි අපි මේක ගොතා ගන්න. දැන් ඔය වගේ මම චුට්ටක් වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන මොකද වීඩියෝ එක ඉක්මනට ගියොත් යන්න කරන්න මේ Facebook එකේ සාමාන්‍යයෙන් ගොඩ දිග වීඩියෝ දාන්න අමාරුයි. ඒ නිසා ඒකට කාලයක් යනවා. එන්නේ හේතුවත් ඔයාලට පැහැදිලිව කරන්න තමයි දාලා තියෙන විදිහට කලින් වීඩියෝ එකක් දැම්මා මම මේකේ. ඒකට ඒක මට ඒකේ මම සින්දුවක් දැම්මා. ඒක මට අයින් කරන්න කියලා Facebook එකේ මැසේජ් එකක් ආවා. ඒකේ අර සින්දුව කොපිරයිට් වදිනවා කියලා. හරි එහෙනම් ඒකින්ද ඒක අයින් කළා මේ ආයෙ වතාවක් මම ඔය කවුද දාලා තිබුණා මම දැක්ක මේක ස්පීඩ් වැඩි කියලා. ඒක නිසා මම ආපහු ස්ලෝ කරලා මේ හදලා ආපහු දාලා තියෙන්නේ. ඇත්තටම මේක නම පෙත්ත හදා ගන්න විදිය පෙන්නලා තමයි ස්පීඩ් කරේ දරුවනේ. ඔය වගේ කපලා අයින් කරලා අපි ඔය දාර පොටවල් දෙක එකට එකතු කරලා ගැටයක් දාගෙන එක පොටක් අනිත් පැත්තට මතු කරලා ගන්න. එහා පැත්තේ මේක මෙතන පේන්නේ ඒක. අනිත් පැත්තේ මලේ ගැට ගහපු පැත්තට විරුද්ධ පැත්තට ඇදලා ගන්න මලේ ඇතුල් පැත්තෙන් අපිට ගැට ගහ ගන්න ඕනේ නැත්නම් ඉදි කට්ටකින් මහගත්තත් ගැටලුවක් නැහැ. මලේ මැදට තියලා. දැන් වටේ පෙති පහ හදා ගන්නයි යන්නේ. දැන් ස්ලිප් knot එකක් දාලා චේන් 6ක් ගොතා ගන්නවා. ඊට පස්සේ අර පළවෙනි ස්ටිච් එකට දාලා අපි ආපහු ස්ලිප් knot එකක් එතන දා ගන්නවා. දාගෙන ඊට පස්සේ ආයේ චේන් 5ක් ගොතා ගන්නවා. ස්ලිප් knot එකකින් පස්සේ මේ රවුමට අපි චේන් වලට තමයි පුරවන්නේ අපි මේක. දැන් අර චේන් පළවෙනි ආරම්භ කරපු තැනම චේන් එක තියෙන තැනටම චේන් පේලි ගොතාගත්තු තැනටම සිංගල් ක්‍රොෂේ ඩබල් ක්‍රොෂේ 6ක් ගොතා ගන්න අර කලින් අපි මලේ මැද කොටස හදාගත්ත විදිහටම. එක පෙත්තකට පෙති 5ක් වෙන්න තමයි මේ හදාගන්න යන්නේ. එක පෙත්තකට ඒ වගේ කොටසක් හදෙන්න DC 6ක් ගොතා ගන්නවා. අර වගේ දෙක තමයි පන්න ගන්න හැම වෙලේම. ඒ කියන්නේ කටුවේ අවසන් වෙනකොට පොටවල් 7ක් තියෙන්න ඕන. ඒ පොටවල් 7 තියෙන්න ඕන. දැන් ඔන්න ඔය විදිහට මෙව කරගෙන ඊට පස්සේ අපි ආපහු ඔන්න ගණන් කරගත්ත 7ක් තියෙනවා. ඊට පස්සේ අපි ඒක ඉස්සරහට එකට කලින් එකට එනකම් පන්නගෙන ඊට පස්සේ මේ දෙකත් එක්ක අවසානයකට එනකම් විතරයි පන්න ගන්නේ. අවසාන එකේ එළියට ගන්න නැතුව අවසාන එකෙන් එළියට ස්ටිච් එකෙන් ගන්නවා. අරගෙන ආපහු මේ දෙකත් පන්නන ආපහු චේන් 5ක් දාලා ආපහු පටන්ගෙන ආයි ළඟ චේන් එකට ආපහු කටුව දාලා අපි ආපහු එතෙන්දී ආපහු පෙති ගොතන්න පටන් ගන්නවා අර විදිහටම ඩබල් ක්‍රොෂේ 6ක් ගොතා ගන්නවා දෙක පන්නගෙන. ඔය හැම එකකටම දෙක මේ පෙත්ත හදාගන්න හැම චේන් එකකටම අපි ඔය වගේ ඩබල් ක්‍රොෂේ 6 ගොතා ගන්නවා. ඔය වගේ දෙක පන්නගෙන ගොතා ගන්න. ඒක ලේ වගේ එකවරටම ඒ ටික අපි පන්න ගන්නවා. ඒකෙත් අර ඉස්සරහා එකට එනකම් විතරයි. ගොතපු අවසාන එකේ අවසාන ස්ටිච් එකට ඉස්සරහාම තියෙන එකෙන් එළියට ගන්න. ඊට පස්සේ මේ දෙකත් එළියට මේ ආපහු තනි පොටකින් පන්නගෙන තමයි චේන් ටික දාගන්නේ. මේ මලේ හැඩේ හදා ගන්න වකුටු වෙන්නේ නැති වෙන්න අර පොප්කෝන් එක ගුලිය ගැහෙන්නේ නැති වෙන්න එතන හදා ගන්නත් ඕන ලස්සනට හදා ගන්න. ඒ විදිහට තමයි ඒක හදාගන්නේ. පෙත්ත පැහැදිලිව පේන්න. අරක හිර කරලා මේ හදාවුවා අපි ඉස්සෙල්ලා එක. ඒක එතෙන්දි හිර කරේ අපි අර උඩරු මූඩිය අර තොප්පිය වගේ ඔළුවේ මලේ මැද තියෙන්න ඕන වගේ පෙති පහම ගොතා ගන්න. ඊට පස්සේ අවසාන එක ඉවරනාන් පස්සේ අර 6 වෙනි දන් වලින් තව චේන් 5ක් ගාලා කොතල ඉවරලා අර 6 වෙනි දන් වලින් ඉවර කරලා
මේක අවසන් කරලා නූල කපලා එළියට අරගෙන හිර කරගන්න. දැන් ඔය වගේ මලේ මැද තියලා දෙපැත්තට අර වගේ ලස්සනට හොඬගේ බඩ් එක වගේ තියලා ඔයක වටේ මහ ගන්න පුළුවන් කැමති නම්. නැත්නම් ඔය වගේ නූල දෙපැත්තෙන් අරගෙන නූල් කෑලි දෙපැත්තෙන් අරන් දෙපැත්තට තියලා ගැට ගහ ගන්න පුළුවන්. ගැට ගහගෙන ඔයා ගන්න මොනවා හරි නිර්මාණයකට ඇඳුමකට ඕන එකට අපිට සම්බන්ධ කරගන්න පුළුවන් මේක. ඒකත් අපිට ওই නූල ඇතුලෙන් ආපහු ඔයාගේ නිර්මාණය ඇතුලෙන් අරගෙන ඉවරලා ආපහු අරගෙන ඒකත් මේ තියලා ගැට ගහ ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට නිර්මාණ වලට තියලා ඊට පස්සේ නිර්මාණ ඇතුලෙන් තියලත් ඔය නූලෙන් අපිට ගැට ගහ ගන්නත් පුළුවන්. එහෙම කරන්නත් පුළුවන් කැමති අයට. නැත්නම් මුන්දි කට්ටකට නූලක් දාලා ඔය පාටම හරි මොනවාද කැරලි නූලක් හරි කමක් නැහැ දාලා ඔය වගේ ගොතලා ඔන්න ඔය වගේ තියලා මහ ගන්න පුළුවන්. ඔයාලා කැමති නිර්මාණ වලට. මේ අපේ කාඩිගන් එකට ගොතපු මල්. ඉතින් ඔයත් කැමති නම් සම්බන්ධ වෙන්න